සින්දුවක් කරමුද? right. අපි කතා කරමු සින්දුවක්. මේ සින්දුව මට කතා කරන්න හිතුනේ දැන් Facebook එකේ එහාට මෙහාට යද්දි මම දැක්කා මේ සින්දුව පොඩි කතාවක් එක්ක මේ සින්දුව ගැන දාලා තිබුණා. ඉතින් මට හිතුණා මේක වත් එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා. සුදෝ මං ආදරේ 1980 මයුර්ගේ කතාව කියන චිත්‍රපටයට ගාමිණී ෆොන්සේකා මහත්මයා විසින් තමයි මේ ගීතය ලියන්නේ. ඇත්තටම මේක ඒ චිත්‍රපටය ඇතුලේ පිරිමි සහ කාන්තා හඬකින් ගයනවා. ඒ කියන්නේ අමරදේවයන් සහ අපේ සුජාතා අත්තනායකයන් කියන දෙදෙනාම මේ ගීතේ ගායනා කරනවා. ඔය වගේම එකක් 1964 තිරගත වුණු ගැටවරයෝ කියන චිත්‍රපටයේ තියෙනවා. පොඩි පොඩි වචන ටිකක් වෙනස් වෙලා තියෙනවා. හීන හතක් මැද. ඒ ගීතෙත් එහෙම වචන වෙනස් කරලා පිරිමි සහ කාන්තා හඬකින් ගයනවා. මේකත් ඒ වගේ. මේ මයුරගේ කතාව ගැන අපි පොඩ්ඩක් බලමු. ඒක කියන්න කලින් තියෙන පොඩි කතාවක් කියන්න. හරිද? ඒ තමයි මේ ගීතය පටිගත කරද්දී අමරදේව මාස්ටර් මේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා මේක දැන් නොටේෂන් එහෙම බලලා මේවා කරලා අමරදේව මාස්ටර් කියලා තියෙනවා මට මේකේ මේ අර සුදෝ මං ආදරේ කියන එක පොඩක් ඇදලා කියන්නේ. මේකේ මට සුදෝ කියන කැලල කියන්න බෑ කියලා. හරිද? ඊට පස්සේ මේ කවුද අපේ ගාමිණී ෆොන්සේකා මහත්මයා නැගිටලා ගිහිල්ලා අමරදේව මාස්ටර්ගේ කනට මොකක් හරි රහසක් කියලා තියෙනවා. ඊට පස්සේ අමරදේව මාස්ටර් මේ සින්දුව කියලා තියෙනවා. හරි? මොකක්ද කිව්වේ කියන එක අදටත් අපි දන්නේ නැහැ. ස්ටුඩියෝ හිටපු කට්ටිය දන්නේ නැහැ. හැබැයි අමරදේව මාස්ටර් කියලා තියෙනවා. හරිම රසවත් දෙයක්. හරි පොඩි චොලියක් තියෙනවා ඒක ඇතුලේ. ඒ කියපු වචරෙත් එක්ක තමයි මාස්ටර් කියලා තියෙන මේ සින්දුව. නැති වුණු ආදරයක් වෙනුවෙන් හෙළන සුසුම් අන් හදක වැඩි පෑරුණු හදවත් එකිනෙක අමතා කියන කතාවයි මේ සුදෝ මම ආදරේ සුදෝ මම ආදරේ. මෙයාගේ ආදරේ නැති වෙලා. ඒක එයාට නැති වුණු හින්දා එයා ඒකෙන් වේදනාව විඳිනවා. හෙළන සුසුම් අන් හදක වැඩි. දැන් මෙයා හෙළන සුසුම තවත් හදකට දැනෙනවා. තවත් හදවතකට දැනෙනවා. බලමු අපි කවුද ඒ හදවත කියලා. සිතින් පලා ගිය එක් ආදරයක් දිහා කඳුළු පිරි netin බලා ඉන්නා අතරේ තව ආදරයක් වෙත හදවත් දොර විවර කළා. හරි? එතකොට මෙයාගේ සිතින් පලා ගියපු මෙයාට නැති වුණු හදවතට නැති වුණු ආදරය දිහා බලාගෙන මෙයා කඳුළු පිරි netin බලාගෙන ඉන්නවා. ඒක දිහා බලාගෙන සෝසුසුම් හෙලනවා, වැළපෙනවා. ඒ ඉද්දි තවත් ආදරයක් මෙයා ළඟට ඇවිල්ලා. ඒ කියන්නේ අරහෙ බලාගෙන මේ සෝසුසුම් හෙලද්දි මෙහෙ බලද්දි තව එකක් ලයින් වෙනවා වගේ එකක්. අපිට වෙන්නේ නැහැ නේ. ඉතින් මේ දැන් ඔන්න මෙයා මේ දැන් මේ ලයින් වෙන ආදරේට ඒ හදවත දොර විවර කරලා තියෙනවා මෙයාගේ. අපි ඒ කියන්නේ අර උඩින් හදක වැඩි ඒ කියන්නේ අර යාගේ හෙලන සුසුම මේ තව කෙනෙක්ගේ හදක වදිනවා කියනෝනේ. අන්නේ හදවත තමයි දැන් මේ ළඟට ඇවිල්ලා ඉන්නේ. හරිද? ආයෙත් නොලැබෙන ආයෙත් නොයන ඒ ආදරයට ඉඩ දෙම්දෝ. පාළු හදවතට සෙනෙහස පුදන මේ ආදරයට ඉඩ දෙම්දෝ. ආයෙත් නොලැබෙන මෙතන ප්‍රශ්න කිරීමක් තියෙනවා. ආයෙත් මේ නොයන ඒ ආදරේ කවදාකවත් වෙන්නේ නැහැ. හැබැයි ඒකට ඉඩ දීලා මම ඉන්නවාද? ඒ කියන්නේ මම මරණ තුරාවටම එයාගේ ආදරය සිහි කර කර ඉන්නවාද? මට එහෙම ඉන්න පුළුවන් කියන වගේ අදහසක් තියෙනවා. යටපේරියෙන් අපිට ගන්න පුළුවන් එක ඉස්සරහට යනකොට තව මේක වෙනස් වෙනවා. මේ පිරිමි කටහඬින් ගයද්දි අමරදේව මාස්ටර් ගයද්දි මේක කියන්නේ ආයෙත් නොලැබෙන ආයෙත් නොයන ඒ ආදරයට වැළපෙම්දෝ කියලා. මෙතන තියෙන ඉඩ දෙම්දෝනේ. මේකේ අහන්නේ වැළපෙම්දෝ. ඔයා වැළපි ඉන්නවද වගේ එකක් තමයි ඉතින් අහන්නේ. හරි. ඔන්න ඔතන තමයි පළවෙනිම පදේ වෙනස් වෙන්නේ. අනිත් ටික ඔක්කොම ඒ විදිහටම ගලාගෙන යනවා. පාළු හදවතට සෙනෙහස පුදනා මේ ආදරයට ඉඩ දෙම්දෝ. මේ ආදරයට ඉඩ දෙන්න බද්ද කියන එක තමයි මෙයා ප්‍රශ්න කරන්නේ මේ කාන්තාව. ඊට පස්සේ කියනවා සෙනෙහස ඉතිරුණු ඒ ආදරයයි සෙනෙහස අයිදින මේ ආදරයයි. සෙනෙහස ඉතිරෙන්නම දීලා ආයෙත් ඉතින් දෝරේ ගලන්නම දෙන එක දීලා තියෙනවා. ඒක නිසානේ ආර උඩින් කියන්නේ ආයෙත් නොලැබෙන ආයෙත් නොවන ඒ ආදරයට ඉඩ දෙන්න. ඒ කියන්නේ ඒ ආදරේ තියාගෙන මට මරණකල් ජීවත් වෙන්න පුළුවන්නේ. ඇයි? දෝරේ ගලන්න දීලා තියෙනවනේ සෙනෙහස. ඉතිරෙන්න දීලා තියෙනවනේ ඉතින්. ඊට පස්සේ කියනවා සෙනෙහස අයිදින මේ ආදරයයි කොහොම කෙලස තුරුලට ගම්දෝ. මේ සෙනෙහස ඉල්ලන මේ අයිදින ආදරය මම කොහොම තුරුලට ගන්නද? මම කොහොම මේක මගේ කරගන්නද වගේ එකක් අහනවා. ඊට පස්සේ කියනවා ලස්සනට ඒ වචනේ බලන්න. ඔබට මම ආදරේ. කාටවත් රිද්දන්නේ හරි. ඔබට මම ආදරේ. ඔබටත් මම ආදරේ. බලන්නකො එක අකුරකින් කොච්චර ඒ වචනෙන් කොච්චර අර්ථයක් දීලා තියෙනවද? දෙන්නටම ආදරේ. ඒ කියන්නේ ඔබට මම ආදරේ කියන්නේ කලින් ප්‍රේමයට ආදරේ. දැන් නැති වුණු ආදරේට. ඒ වගේ මේ ඇවිල්ලා ළඟට ඇවිල්ලා මේ ඒ හෙලන සුසුම දැනගෙන මේ ළඟට ඇවිල්ලා දැන් මේ මාව ටෝක් කරන ආදරේ තියෙන්නේ හරිද? ඔබටත් මම ආදරේ. ඔයාටත් මම ආදරේ. කියලා මෙයා කියනවා. හැබැයි පිරිමි කටහඬින් ගයද්දි ඒක එහෙම කියන්නේ ඒ ටික කියන්නේ එතනදී සෙනෙහස ඉතුරුන ඒ ආදරය සෙනෙහස ආයදින මේ ආදරයයි කොහොම කෙලස තුරුලට ගම්දෝ සුදෝ මං ආදරේ කියලා තමයි ඒක අවසන් වෙන්නේ. මේකේ ඔබට මම ආදරේ ඔබටත් මම ආදරේ කියන එක පිරිමි කටහඬින් කියද්දි අයින් වෙනවා. එහෙම අයින් වෙන්න ඕනේ නේ නැත්තම් තේරුම වෙනස් වෙනවනේ. හරි. ඉතින්
මේ ආදරේ ලැබෙන්න ඇති නේද? ඒක චිත්‍රපටය බැලුවොත් තේරෙනවා. චිත්‍රපටයේ කතාවෙන් නෙමෙයි මම මේ කියන්නේ. මේ ගීතය මේ විදිහට බිහි වෙන්න මොන වගේ ප්‍රස්තුතයක් එහෙම නැත්නම් වස්තු බීජයක් තියෙන්න ඇද්ද වගේ එකක් අපි බලමු නිකන්. එකක් තියෙන්න පුළුවන් යාළු වෙලා ඉද්දි ආදරය කරද්දි එක්කෙනෙක්ට එපා වෙලා එයා යනවා. එතකොට මේ කාන්තාව අඬ ඉද්දි තව පිරිමියෙක් එනවා. හරිද? එහෙම එකක් ගන්නත් පුළුවන් අපිට. තව පැත්තකින් ගන්න පුළුවන් මේ මට හිතෙන දේවල්. හරි? ඒ කියන්නේ මගේ අදහස් ටිකක්. තව එක පැත්තකින් ගන්න පුළුවන් දෙන්නේ ආදරය කරලා කසාද බැඳලා. හැබැයි මේ කට්ටිය මුලින් ආදරය කරපු ආදරය දැන් නැහැ. නමුත් කසාදේ තියෙනවා. මේ දෙන්න එකට ඉන්නවා. ඒක නිසා එක කාන්තාවක් එයාගේ ආදරේ නැති හින්දා දුකින් ඉද්දි තව පිරිමියෙක් එනවා. ඕක ඉතින් සම්මතයේද අසම්මතයේද අනියමද කියන එක මම දන්නේ නැහැ. ඒක ඔයාලට තීරණය කරන්න පුළුවන්. එහෙම පැත්තකිනුත් බලලා මේක දිහා අපිට පොඩි අර්ථ තැක්වීමක් කරන්න පුළුවන් ඒ වගේ විෂය පැත්තෙන්. ඒ කියන්නේ ප්‍රස්තුතිය පැත්තෙන්. ඊළඟට චිත්‍රපටය ගත්තාම මේ මයුරිගේ හස්බන්ඩ් නැති වෙලා. ඒක නිසා ඒ චිත්‍රපටයේ ඊළඟ චරිතය රඟපාන්නේ කවුද? අපේ ගාමිණී ෆොන්සේක මහත්මයා. එයා ඔන්න මයුරි ළඟට ඇවිල්ලා මයුරිගේ කතාවත් අහලා මයුරට ආදරය කරන්න පටන් ගන්නවා. ඉතින් ඔය කතා තුනක්. ඒ කියන්නේ එකම ගීතේට මම නිකන් මේ මීට කලින් මම ප්‍රස්තුතය ගැන කතා කළා නැති නිසා මම ඔයාලට කිව්වේ ඒකට හේතුව තමයි හැම කලා නිර්මාණයක්ම කලාකරුවා විසින් රසිකයාට දෙද්දි ඒක ප්‍රේක්ෂකගත කරද්දි අපිට නිදහස පූර්ණ නිදහසක් ඒ කලාව ඇතුලේ දීලා තියෙනවා. අපේ තියෙන දැනුම, අවබෝධය, අත්දැකීම් පසුතලයේ මත ඒක තේරුම් ගන්න. ඒක නිසා ඒ නිදහස බලන්නකො. එතකොට ඔයාට පුළුවන් ඔයාට දැනෙන කෑල්ලෙන්, ඔයාට තියෙන අත්දැකීමේ ඔයාට දැනෙන කෑල්ලෙන් ඒ කලා නිර්මාණය රස විඳින්න. ඒක තමයි කලාවක තියෙන හරි අරුම පුදුම අපූර්වත්වය. ඒ අපූර්වත්වය තමයි අපේ ඒ නිදහස. ඉතින් මේ අපූර්ව ගීතය ඇතරම අහන්න ඒ වොයිස් දෙකෙන්ම අහන්න. ඒ වොයිස් දෙකෙන්ම ඇහුවොත් ඔයාට යම් අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි අදහස. ඕක තමයි මගේ කතාව. ඔය කතා තුනම ඒ කියන්නේ මම මේකට බිහි වෙන්න කියපු කතා තුනටම වඩා ඔයාගේ කතාව වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙනස් වීම 100%ක් හරිත් නැහැ, 100%ක් වැරදිත් නැහැ. ඒක අපිට එහෙම කියන්න බෑ. ඒක ඔයා තමයි ඒක රස විඳින්න එක ඔයාගේ අත්දැකීම් පසුතලයේ මත රස විඳින්න කොහොමද කියන එක තීරණය කරන්නේ. හරි එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාගේ හැම හිණයක්ම හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබට මම ආදරේ, ඔබටත් ආදරේ.